ස්කින් ක්ලිනික් එකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල අධික සූර්ය රශ්මියත් එක්ක අපි අපේ හැම ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඇත්තටම ලංකාව කියලා කියන්නේ සූර්ය රශ්මිය අධිකව වැටෙන රටක්. ඉතින් මේත් එක්ක අපිට කරන්න ඕනේ ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. මොකද නැත්තම් මේ හිරු රශ්මියත් එක්ක අපේ සම ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. අපේ සමේ රෑෂස්, ඒ වගේම පිග්මන්ටේෂන්, ඒ වගේම සන්බර්න්ස් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දිනවල වෙනදටත් වඩා සූර්ය රශ්මිය අධික නිසා අපි මෙන්න මේ වගේ ස්ටෙප්ස් ටිකක් පිළිපදිනවා නම් අපේ සම ආරක්ෂා කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම වතුර ලීටර් දවසට 2ක්වත් අඩුතරම අපි බොන්න පුරුදු වෙන්න ඕනේ. ඊට වඩා බොන්න පුළුවන් නම් ඒක ගොඩක් අපේ හැමට ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපි AC එකක එහෙමත් නැත්නම් ෆෑන් එකක ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් එක්කම අපේ හැම හිතනවටත් වඩා ගොඩක් බියලෙනවා. ඒ වගේම ඩීහයිඩ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා වතුර පානය කරන එක ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්කම අපේ හැමට ගැළපෙන මොයිස්චරයිසර් ක්‍රීම් එකක් අපි භාවිතා කරන්න ඕනේ. මොයිස්චරයිසර් ක්‍රීම් එකක් භාවිතා කරනවා කියන්නේ අපේ හැමේ තියෙන තෙතමනේ ආරක්ෂා කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම අපි කරන්න ඕනේ දෙයක් තමයි සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන එක. ලංකාව වගේ රටක ජීවත් වෙනවා නම් අපි SPF අගය 50ට වඩා වැඩි සන්ස්ක්‍රීන් එකක් තමයි භාවිතා කරන්න ඕනේ. සන්ස්ක්‍රීන් එකක් අපි කොයි වෙලාවටද ඇප්ලයි කරන්න ඕනේ? අපි ගෙදරින් එළියට යන වෙලාව අපේ සම හිරු එළියට නිරාවරණය වෙන්නේ විනාඩි 15ත් 30ත් අතර කාලයකට ප්‍රථම තමයි අපේ සන්ස්ක්‍රීන් එක අපේ සමේ ඇප්ලයි කරන්න ඕනේ. ඒත් එක්ක ඔයාලට පුළුවන් ඔයාලගේ සම මේ හිරු රශ්මියෙන් ආරක්ෂා කරගන්න. ඉතින් මේ වගේ පොඩි ස්ටෙප් ටිකකින් ඔයාටත් ඔයාගේ සම ආරක්ෂා කරගන්න පුළුවන්.